ගොඩක් ගවර්මන්ට් රූල්ස් තද කරලා තියෙනවා. මොකද මේ ආයුර්වේද නම ගාවලා එක දේවල් ලංකාව ඇතුළේ වෙනවා. එන ස්පා ඇන්ඩ් ලෙෂර් ටුවරිසම් ඔපරේෂන් කියන ඩිප්ලෝමා එක තියෙනවා. ඊට පස්සේ ආයුර්වේද තෙරපි තියෙනවා. කිසිම තැනක කිසිම විදිහකට ඇඩ්වර්ටයිස්මන්ට් කරපු නැති ડોක්ටර් කෙනෙක් මොරින්ගා කැප්සූල් එක එහෙම හොයාගත්තේ ડોක්ටර් කමල් සේරසිංහ තමයි. ඉතින් ඔය දැන් වෙනකොට ගොඩාක් මාකටිං යනවා මොරින්ගා කැප්සූල්. අපේ අම්මගේ තාත්තා පාරම්පරික වෛද්‍ය කෙනෙක්. hello welcome back to my channel. ඉතින් කොහොමද ඔයාලට හැමෝම සතුටින් හොඳින් පරිස්සමින් ඇති කියලා විශ්වාස කරනවා. මගේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් මම ආදරයෙන් පිළිගන්නවා. මගේ නම ෂෙනායා. මගේ videos බලන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයගලන්ට පුළුවන් මාව subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න. ඉතින් අද වීඩියෝ එක ගිය අවුරුද්දේ දෙසැම්බර් 20 ගණන් වල මගේ ආයුර්වේදික් 6 ඩිප්ලෝමා එකේ පොඩි රීල් එකක් මම අප්ලෝඩ් කරා Facebook, Instagram, TikTok, එතකොට YouTube ඔය ඔක්කොගේම අප්ලෝඩ් කරා. එතකොට ඒකෙදී මගෙන් ගොඩ දෙනෙක් අහලා තිබුණේ මම මේක කරේ කොහෙද? එතකොට මොන වගේ ප්‍රයිස් එකක්ද යන්නේ? එතකොට මොන වගේ දේවල්ද මෙතනින් ඉගෙන ගන්න පුළුවන්? කොච්චර ලොකු ටයිම් පීරියඩ් එකක් යනවද? ඔය වගේ දේවල් ගොඩක් දිනෙට ඇවිල්ලා තිබුණා ප්‍රශ්න. ඊටත් වඩා අහලා තිබුණේ මේ කෝස් එක ගැන, මම කරපු ඩිප්ලෝමා එක ගැන සම්පූර්ණ විස්තරයක් ඕන කියලා තමයි ගොඩ දිනෙක අහලා තිබුණේ. ගිය අවුරුද්දේ ඔයගොල්ලන්ත් එක්ක මට ෂෙයා කරගන්න බැරි වුණා. මොකද මගේ ගොඩාක් වැඩ තිබුණා මේ දේවලුත් එක්ක. ඒත් එක්කම මට හිතුණා මම මේක කලින්ම ෂෙයා කරගත්තේ නැති එක හොඳයි කියලා. මොකද අවුරුද්දට වඩා මේ අවුරුද්ද වෙද්දී ආයුර්වේද කියන එක ගොඩක් තර කරලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ඇතුලේ මොකද මේ ආයුර්වේද නම ගාවලා විවිධාකාර දේවල් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඇත්තට මේක හරිම නරක පැත්තකට තමයි ගිහින් තියෙන්නේ ගොඩාක් තැන්වල. ඉතින් මම දැනුවත්වත් එහෙම වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ ආයුර්වේද කියන්නේ ඇත්තටම ලොකු හිස්ටරි එකක් තියෙන දෙයක්. ඒ කියන්නේ මම බෞද්ධ, අපේ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ ඉඳන්ම මේ ආයුර්වේදය කියන එක ගොඩක් ලංකාවේ වගේම ඉන්දියාවේ තිබුණා. ඉන්දියාවටත් වඩා අපේ ලංකාවේ සමහර ට්‍රීට්මන්ට්ස් ඒවත් ගත්තොත් එහෙම ලංකාවෙන් ඔබට තමයි ගිහිල්ලා ඒ කියන්නේ යාවට මේක විහිදිලා ගියේ. ඒක කනගාටුවට කාරණයක්. මොකද ලංකාවේ අද වෙනකොට ආයුර්වේද නම ගාවලා විවිධාකාර දේවල් කරනවා. ඉතින් ඒත් එක්කම ගිය අවුරුද්දේ 2025ට වඩා ගොඩක් ගවර්මන්ට් රූල්ස් තද කරලා තියෙනවා. මොකද මේ ආයුර්වේද නම ගාවලා එක දේවල් ලංකාව ඇතුළේ වෙනවා. ඒක නවත්තන්න ඕන නිසා තමයි මේ වගේ රූල්ස් දාලා තියෙන්නේ. ඉතින් මට හිතුණා පස්සේ අපද වෙලාවට මං ගිය අවුරුද්දේ මේකට වීඩියෝ එකක් කරේ නැත්තේ කියලා. ඉතින් මට මේ ඊයේ පෙරේදා වෙද්දී අහන්න ලැබිච්ච දේවලුත් එක්ක මට හිතුණා හොඳ වෙලාව මම මේ විදිහේ වීඩියෝ එකක් ෂෙයා කරගත්තේ නැත්තේ කියලා. කලින් මම පොඩ්ඩක් මං කවුද කියන එකත් ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්නම්. මම අවුරුදු 5ක් පෞද්ගලික ශාස්ත්‍රයේ නර්ස් කෙනෙක් විදිහට වැඩ කරා. එතනින් පස්සේ මම එතනින් රිසයින් වෙලා ආයෙ මම ක්ලෝතින් ස්ටෝර් එකක් පටන් ගන්නවා. ඒකත් එක්කම මම ආයෙ පටන් ගන්න තව බිස්නස් එකක්, මගේ හෙයා ඔයිල් එක. ඒත් එක්කම මට අයිඩියා එකක් ආවා. මොකද අපේ අම්මගේ තාත්තා පාරම්පරික වෛද්‍ය කෙනෙක්. ඉතින් එයා දැන් ජීවිතුන් අතර නැහැ. ඒ වුණාට මට පොඩි ආසාවක් ආවා. දැන් මොකද ඒ පැත්තෙන් සම්පූර්ණ යම් තාක් දුරට මම ක්වොලිෆයිඩ් වෙලා හිටියේ. මොකද මගේ ඩිප්ලෝමා 4ක් තියෙනවා. ඉතින් මේ දේවල් මම නර්සින් කරා. ඒ වගේ එක්ස්පීරියන්ස් උත් තියෙනවා. ඊට පස්සේ මම ෆස්ට් එයිඩ් ගැන ඩිප්ලෝමා තියෙනවා. ඊට පස්සේ ෆාමකොලොජි ඒ වගේ තියෙනවා. ඊට පස්සේ මම අකියුපංචර් කරා. ඉතින් ওই වගේ මගේ ඩිප්ලෝමාස් ටිකක් තියෙනවා. ඉතින් ඒත් එක්කම මට ආසාවක් ආවා මම මේ ආයුර්වේද කියන එක පොඩ්ඩක් ගැඹුරින් ඉගෙන ගන්න ඕන කියන එක. මගේ යාළුවෙක් තමයි මෙතන නංගි කෙනෙක් මට කිව්වේ මෙතන හොඳයි ඔයා ගිහින් බලන්න කියලා. මම එයාත් එක්කම දවසක් ඔතෙන්ට ගියා. ඉතින් මම ඊට කලින් ගොඩක් හොයලා බැලුවා. ඇත්තටම සමහර තැන් තියෙනවා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. Facebook එකට ගියත් ගොඩාක් ඇඩ්වර්ටයිස්මන්ට් තියෙනවා. අරවා උගන්වනවා, මේවා කරනවා එහෙම කියලා. කිසිම රෙජිස්ට්‍රේෂන් එකක් නැති, කිසිම ගවර්න්මන්ට් ඇප්‍රූවල් එකක් නැති ආයතන තියෙනවා ඕන තරම්.
ඉතින් එහෙම තැනක්ද කියලා මම හොඳට හොයලා බලලා සහ එතන ලෙක්චරින් පැනල් එකක් ගැන මම ගොඩක් හොයලා බැලුවා. ඒ බලනකොට එතන ලෙක්චරින් ඉන්නේ ડોක්ටර් ප්‍රොෆෙසර් කමල් සේරසිංහ කියන ડોක්ටර් සර් තමයි දැනට ඉන්න මං හිතන තරමින් දැනට ඉන්න පරණම ආයුර්වේද වෛද්‍ය තුමා. ඉතින් එයා තමයි මේ වෙනකොට ලංකාවේ ඔය මොරින්ගා කැප්සූල් එක එහෙම හොයාගත්තේ ડોක්ටර් කමල් සේරසිංහ තමයි. ඉතින් ඔය දැන් වෙනකොට ගොඩාක් මාකටිං යනවා මොරින්ගා කැප්සූල් වලට නාෂ්‍ය කර්ම කියලා ට්‍රීට්මන්ට් එකක් කරනවා. ඒ කියන්නේ මේ නහයට සේම සයිනස් බ්ලොක් වෙලා වගේ එහෙම තියෙනවා නම් ඒගොල්ලන්ට අපි නාෂ්‍ය කර්ම කියලා එකක් කරනවා නහයට තෙල් වක් කරන එක. හොස්පිටල් එකෙන් දෙන අර ඉංග්‍රීසි බෙහෙත් නෙවෙයි ආයුර්වේද පැත්තෙන් ගත්තොත් නේසල් ඩ්‍රොප් එකක් තියෙනවා. ඒ ඩ්‍රොප් එක පවා හොයාගත්තේ නාෂ්‍ය වලට හොඳම බෙහෙත කියන එක හොයාගත්තේ ડોක්ටර් කමල් සේරසිංහ. ඉතින් මම ඒක බය නැතුව කියනවා. ඉතින් ඒ වගේ එයා ගොඩක් දේවල් හොයාගන්න තියෙන සහ කිසිම තැනක කිසිම විදිහකට ඇඩ්වර්ටයිස්මන්ට් කරපු නැති ડોක්ටර් කෙනෙක් තවමත් එහෙමයි. ඉතින් මේ කොලෙජ් එකේ නම තමයි ඔසෙත්මා ආයුර්වේද කොලෙජ් එක. මේක තියෙන්නේ මහරගම පිළියන්දල පාරේ. මහරගම ඉඳන් පිළියන්දලට කිලෝමීටර් 1.5ක් මම දන්න හරියටම. බස් එකේ ගත්තොත් රුපියල් 30ක දුර හරියටම. ඒ කියන්නේ අවම ගාස 30යිනේ. එතකොට මහරගම ඉඳන් පිළියන්දල පැත්තට යනකොට හම්බෙන්නේ මේ ඔසෙත්මා ආයුර්වේද කොලෙජ් එක. ස්පා ඇන්ඩ් ලෙෂර් ටුවරිසම් ඔපරේෂන් කියන ඩිප්ලෝමා එක. දෙක තමයි ආයුර්වේද මසාජ් තෙරපිස්ට් කියන ඩිප්ලෝමා එක. මේ දෙකේම NVQ level 4 තියෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට නිකම්ම කෝස් එක කම්ප්ලීට් කරන්නත් පුළුවන් මාස 6. එහෙම නැත්නම් NVQ වෙනකම් ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් අපි අර මාස 6 එක ඉගෙන ගන්නවට වඩා ඇත්තටම හොඳ ක්වොලිෆයිඩ් කෙනෙක් වෙන්න නම් අර NVQ level 4 කියන එකට යන එක තමයි ගොඩාක්ම හොඳ. ඊටමතරව NVQ level 4 තිබ්බ කියලා බෑ කිසිම වෙලාවක අපිට තනියම කිසිම ආයතනයක් කරගෙන යන්න බෑ NVQ level 4 තිබුණා කියලා. මොකද ඒකට මේ වෙනකොට ගවර්න්මන්ට් රූල්ස් ගොඩාක් ඇවිත් තියෙනවා ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ. ඒකට හේතුව අපේ අයම තමයි ඒගොල්ලෝ ආයුර්වේද නම ගාවලා එක එක දේවල් කරලා තියෙනවා. ඒවට ඇක්ෂන් අරන් ඊට පස්සේ එහෙම බැරිම තැන තමයි මේ වගේ රූල්ස් දාලා තියෙන්නේ. දැන් කිසිම වෙලාවක බෑ NVQ level 4 තිබිලා බෑ ඔයාලටම කියලා ආයතනයක් කරගෙන යන්නවත් සහ ඕගොල්ලන්ට කියලා මොන හරි දෙයක් තව කෙනෙක්ට උගන්වන්නවත් එහෙම කිසිම වෙලාවකම බෑ. ඕගොල්ලන්ට ඕනම මසාජ් තෙරපි එකක් මෙතනින් ඉගෙන ගන්න පුළුවන්. හෙඩ් මසාජ්, ෆුට් මසාජ්, ෆුල් බොඩි මසාජ්, ෆේස් මසාජ්, හෑන්ඩ් මසාජ්, ඔය වගේ මසාජර්ස් වර්ග තව ගොඩාක් තියෙනවා. සහ ඒ වගේ ටෙක්නික් ඉගෙන ගන්න පුළුවන්. එතකොට මෙතන තව ඒ මසාජස් ගත්තොත් චීන ටුයින මසාජ්, ඒ කියන්නේ චීනේ, ජපාන්, තායිලන්ඩ් ඔය වගේ රටවල් වලට ආවේනික ඉන්දියාවේ ඔය වගේ රටවල් වලට ආවේනික මසාජස් වර්ගත් මෙතනින් ඉගෙන ගන්න පුළුවන්. ළඟට තියෙන්නේ ආයුර්වේද මර්ම මසාජ් කියලා තියෙනවා. එතකොට මර්ම පොයින්ට්ස් අල්ලලා කොහොමද මසාජස් කරන්නේ ඔය වගේ එකක් තව තියෙනවා. මේකේ ක්ලාස් තියෙන්නේ බදාදයි සිකුරාදයි. එතකොට NVQ level 4 කරන අය බදාදා සිකුරාදා කියන දවස් දෙකම එන්න ඕන. එහෙම නැත්නම් නිකන් අර ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එක විතරක් කරනවා නම් ඒගොල්ලන්ට පුළුවන් බදාදා ක්ලාස් එකට විතරක් ජොයින් වෙලා ඒගොල්ලන්ගේ කෝස් එක ෆලෝ කරන්න. ඒකේ කෝස් ෆී එක ඇවිල්ලා අපිට වෙනම ගාණක් තමයි උනේ. මොකද මම ජොයින් උනේ 2024 දෙසැම්බර්. එතකොට දැන් වෙනකොට මේකේ ප්‍රයිස් වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ආයුර්වේද මසාජ් තෙරපි කියන ඩිප්ලෝමා එකයි ස්පා ඇන්ඩ් ලෙසර් ටුවරිසම් ඔපරේෂන් කියන ඩිප්ලෝමා එකයි දෙකම කම්ප්ලීට් කරනවා නම් ඒගොල්ලන්ට 125ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. NVQ එකත් ඇප්ලයි කරන්න පුළුවන්. NVQ එකත් කරන ගමන් ආයතනයේ හම්බෙන සර්ටිෆිකේට් එකත් ඒගොල්ලන්ට හම්බ වෙනවා. ඊට පස්සේ මම කියන්න ඕන ප්‍රධානම කාරණාව තමයි මෙතනින් කිසිම වෙලාවක හිතන්න එපා ආයුර්වේද ડોක්ටර්ස්ලා තමයි එළියට එන්නේ කියලා. ඇත්තටම එහෙම නෑ. ඉතින් අපේ ක්ලාස් එකේ හිටපු ළමෙක් හිටියා. එයා මේ කෝස් එක කරලා ගිහිල්ලා ડોක්ටර් කියන කැටගරි එකෙන් ට්‍රීට්මන්ට් එහෙම කරලා අපිට අහු වුණා. ඇත්තටම මේක හරිම නරක වැඩක්. ඉතින් ඒ හින්දා මම ඒක කියලා ඉන්න ඕන. මෙතන ඔයගොල්ලන්ට ඉගෙන ගත්තා කියලා ඔයාලට බෑ තව කෙනෙක්ට ගිහිල්ලා මේක උගන්වන්නවත් සහ ඕගොල්ලන්ගෙම කියලා තනියම ආයතනයක් පවත්වාගෙන යන්න බෑ NVQ level 4 තිබිලා.
ඒකට ආයුර්වේද ඩිපාර්ට්මන්ට් එකෙන් අනිවාර්යයෙන්ම ඇප්‍රූවල් එක ඕනමයි. අපි ආයුර්වේද නම ගාවලා ට්‍රීට්මන්ට් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම ආයුර්වේද ඩිපාර්ට්මන්ට් එකට අයිතියක් තියෙනවා. එතෙන්ද විසිට් කරලා එතන වෙන ට්‍රීට්මන්ට්ස් මොනවද කියන එක ඒගොල්ලන්ට හොයලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වුණොත් ඒ වෙලාවට ඇත්තටම නඩුවලට පවා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් වලට යටත් වෙලා ඔයා හොඳ ක්වොලිෆයිඩ් විදියට ඔයාගේ ගමන යන්න. එතකොට ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ නිසා නැතුව මෙතනින් එහාටත් පුළුවන් නම් ඉගෙන ගන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට හොඳ ආයතනයක් හරි මොකක් හරි දෙයක් ඔයාලා වෙන තැනක වැඩ කරන්න හරි නැත්නම් මේ ලංකාවෙන් පිට හරි කොහේ හරි ගිහලා මොන හරි කරන්න අදහසක් තියෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන්. ඇත්තටම ගොඩක් වටිනවා. ඒ වගේම තමන් ඇඩ්වර්ටයිස්මන්ට් Facebook එකේ යනවා, මේ වගේ මසාජස් උගන්වනවා, මේ වගේ දේවල් කරනවා එහෙම කියලා ඇත්තටම ඒ දේවල් ගොඩාක් ගත්තොත් ඒ කියන්නේ 85%ක්ම ඔය බොරු ඉන්ස්ටිටියුට්. ඇත්තම කතාව. ඉතින් ඕගොල්ලෝ හරියට හොයලා බලන්න. මම කිව්වටවත් යන්න එපා එතෙන්න. ඔයාලා හොයලා බලන්න ගවර්න්මන්ට් ඇප්‍රූවල් එක තියෙන ආයුර්වේද ඉන්ස්ටිටියුට් මොනවද කියලා. ඒක හොයලා බලන්න පුළුවන්. අර සයිට් එකක් තියෙනවා. මම පුළුවන් නම් චෙක් කරන්න පුළුවන්. ඒ ලින්ක් එක පොඩ්ඩක් හොයලා මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මම එහෙම ගිහින් බැලුවා. එතකොට තිබුණේ ඇත්තටම මේ ඔසෙක්ම ආයුර්වේද කොලෙජ් එකයි තව කොලෙජස් දෙකයි තිබුණේ. හරියට බලලා ඔයගොල්ලෝ ඒ වගේ දේවල් වලට ජොයින් වෙන්න. ඉතින් මට කියන්න තියෙන්නේ එච්චරයි. ඉතින් මාත් තාම යනවා ක්ලාස් බදාදා සිකුරාදා කියන දවස් දෙකේම. ඉතින් ඔයගොල්ලන්ට අලුතෙන් එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට එන්න පුළුවන්. මේ තියෙන නම්බර්ස් වලට කතා කරලා මම මේ දාලා තින්නේ අපේ එතන කෝසස් හැන්ඩල් කරන මිස්ගේ නම්බර් එක. ඉතින් ඔයගොල්ලන්ට එයාට කතා කරලා එන්න පුළුවන්. ඕන දවසක දැන් අලුත් බැච් එකත් ඒගොල්ලෝ ගන්නවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ව කන්ටැක්ට් කරලා වැඩි විස්තර ඕන නම් අහගන්න. එහෙනම් තව මොන හරි මට කියවුන් නැති දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මැසේජ් එකක් දාන්න නැත්නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගිහින් එන්නම්. Thank you for watching. See you in next video. Bye.